හායි යාළුවනේ කොහොමද ඉතින් ඔන්න මම ඔයාලට සුබ ආරංචියක් කරන් තමයි අද මම වීඩියෝ එකකින් ආවේ. ඉතින් ජොබ් වේකන්සි වගේක් තියෙනවා බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්. ඉතින් ඒකට ජොබ් වේකන්සි තියෙන්නේ කාපෙන්ටර්, මේසන්, ඉලෙක්ට්‍රිෂියන්, එතකොට පම්බර්, ඒ වගේම සැටලින් කාපෙන්ටර්, එතකොට සිවිලින් ගහන්න පුළුවන් කට්ටිය, වෝටර් ප්‍රූෆින් කරන්න පුළුවන් කට්ටිය, වැල්ඩින් කරන්න දන්න කට්ටිය, ඒ වගේ ගොඩක් වේකන්සි වගේක් තියෙනවා. මේක හදිස්සි කම්පැනි එකට මම අඳුරන සර් කෙනෙක්ගේ කම්පැනි එකට තමයි මේක ඉල්ලන්නේ. ඒකයි මම මේ වීඩියෝ එකක් කරන්න හිතුවේ. මොකද මම අඳුරන තරක් හින්දා. ඉතින් ඔයාලට පුළුවන් ඇප්ලයි කරන්න. කොහොමද ඇප්ලයි කරන්නේ මම වගේ ඇත්තටම මගේ WhatsApp නම්බරේ ඔයාලට මම මේකේ මෙන්ෂන් කරන්නම් මගේ වීඩියෝ එක ඇතේ. ඔයාලට පුළුවන් මට වැඩි විස්තර දැනගන්න. මට ඒකට මැසේජ් එකක් දාලා WhatsApp එක හරහා වැඩි විස්තර දැනගන්න. ඉතින් කවුරු හරි ඩුබායි වලට එන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ ජොබ් දන්නවා නම් වැඩ දන්න කෙනෙක් කියන්නේ වැඩ දන්න කට්ටිය ඉන්නවා නම් මට WhatsApp කරන්න. ඉතින් ඒ වගේම මම ඔයාලා ඉල්ලනවා මොනවාද හොඳට මේ මොනවාද බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් කියන්නේ මෙහි ලංකාවේ වගේ නෙමෙයි. ඇත්තටම මෙහි වෙනස් වැඩ. එතකොට මොනවාද මෙහි මාස 6ක් සීතල තියෙනවා, මාස 6ක් රස්නේ තියෙනවා. ඉතින් රස්නේ කාලේ ටිකක් බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් වැඩ ටිකක් අමාරුයි. ඉතින් රස්නේ තියෙන හින්දා ඉතින් ඔයාලා ඒක දැනගෙන ඉන්න ඕන හින්දා තමයි මම මේ විස්තරي හරියටම කියන්නේ. මේක පොඩ්ඩක් වීඩියෝ එක මුලින් ඉඳලා හොඳට අහලා මේ දැනුවත්ව එන්න. ඉතින් මේ ලංකාවේ වගේ නෙමෙයි. ඇත්තටම මෙහි කතාව තියෙන්නේ මෙහි පැය 8ක් 12ක් වැඩ කරන්න ඕන. අර ලංකාවේ වගේ උදේ 8ට ගිහිල්ලා කෑම උදේ කාලා ඊට පස්සේ දවල් 10 මාට තේ ඊට පස්සේ එකමාරෙදි ලන්ච් එක ඊට පස්සේ ආයේ 3 මාට තේ ඕමම 5 වෙද්දි වැඩ ඇරලා ගෙදර යනවා. එහෙම නෑ මෙහි උදේ 6 මාර 7 වෙද්දි වැටෙන්න ඕන. ඉතින් පැය 8ක් 12ක් වැඩ කරන්න තියෙනවා. ඉතින් ඒ හැමදේම කට්ටක් කන්න පුළුවන්, දුක් විඳින්න පුළුවන්, ගොඩ යන්න කැමති, දුක් විඳලා ගොඩ යන්න පුළුවන් කැමති කට්ටිය විතරක් මට මේකට මැසේජ් කරන්න. මොකද මේ බිල්ඩින් කන්ට්‍රැක්ට්ස් පොඩ්ඩක් අමාරුයි වැඩ. ඉතින් අමාරුයි කියන ලොකු අමාරුවක් නෙමෙයි තියෙන්නේ. අමාරුවක් නෙමෙයි. හැබැයි කට්ට කන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මේ කවුරු හරි ඩුබායි එන්න කැමති, එහෙම ඒ ජොබ් වලට එන්න කැමති කවුරු හරි ඉන්නවනම් මම WhatsApp නම්බරේ මෙන්ෂන් කරන්න මගේ වීඩියෝ එකේදී. එතකොට ඔයාලට පුළුවන් ඒකට මැසේජ් කරලා තව වැඩි විස්තර දැනගන්න. කොහොමද එන්නේ, මොනවද විස්තර කියලා. මොකද වීඩියෝ එකෙන් ඔක්කොම විස්තර කියන්න බැරි නිසා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ඉතින් කට්ටක් කාලා ගේමක් ගහලා ගොඩ යන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. මම පුළුවන් උදව්වක් ඔයාලට කරනවා. උපරිමයෙන්ම මගේ පැත්තෙන් වෙන්න තියෙන උපරිම මම ඔයාලට උදව්වක් කරන්න. ඉතින් මම හැමෝගෙම ඉල්ලනවා මේ වීඩියෝ එක ෂෙයා කරලා පොඩ්ඩක් කට්ටියට දැනුවත් කරන්න. එතකොට කවුරු හරි මෙහෙ ඩුබායි එන්න ජොබ් එකක් හොයන්න කට්ටක් කාලා ගොඩ යන්න කැමති කවුරු හරි ඉන්නවා නම් ඉතින් මේ උදව්වක් වෙයි ඔයාලා මේ වීඩියෝ එක ෂෙයා කරොත්. ඉතින් හැමෝටම මම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් මට ඉක්මනටම මැසේජ් කරන්න. මොකද මේක හදිසියෙන් ඉල්ලන්නේ කට්ටිය. ඉතින් මොකද වේකන්සි වැඩි වෙලා කල් තියෙන්නේ නැහැ. මොකද කට්ටිය ගන්නවා ධර්මයට ගන්න. මොකද ගොඩක් කට්ටිය ඉන්න බලන් ඉන්නේ හින්දා රටවල් වලට. ඉතින් හැමෝටම ජය වේවා. පුළුවන් ඉක්මනින් කට්ටිය මට WhatsApp කරන්න. මම මේකේ ඔක්කොම විස්තර ටික හරියට දාන්නම්. වීඩියෝ එකේ මෙන්ෂන් කරන්නම් මම. ඉතින් එහෙනම් සියලු දෙනාටම ජය වේවා. බුත් සරණයි. ජයෙන් ජයම වේවා.